හායි යාළුවනේ කොහමද? ඔන්න ලට්ටපට්ට අපි තවත් ලස්සන කතාවක් මේ විදිහට අරගෙන එන්නේ. පොඩි පොතටත් නොබව සොයපු මම මහා වෙස්සේ අද තනියම. නිකිණි කතාව තමයි මේ විදිහට අරගෙන ඉන්නේ. අපේ ලක්ෂිකා තමයි මේ කතාව රචනා කරන්නේ. ඉතින් හරිම පොදු කතාවක්. කොටස් 10ක පුංචි කතාවක් තමයි මේ විදිහට අරගෙන එන්නේ. ඉතින් ලට්ටපට්ට අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා මේ විදිහට ආරාධනා කරනවා. ඒ විතරක් නෙවෙයි මතක් කරන්න ඕනේ. ලට්ටපට්ට ඔන්න අපේ රොටිත් නාලිකාව හරහා ආයෙත් ඔයාලට කතා රස විඳින්න හැකියාව තියෙනවා. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපි බලමු කතාව. නිකිණි එපිසෝඩ් නම්බර් 3 පොඩි පොතටත් නුඹව හොයපු මම මහවැස්සෙත් අද තනියම. කමල් මට පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න ඕනි. මොකක් ගැනද? අපේ දුවව බන්දන්න යන එහා ගමේ මුදලාලි ගැන. ඉතින් කියන්න බලන්න. කමල් ඔය කසාදය වෙන්න දෙන්න එපා. ඔයා නිකිණිගේ තාත්තා. අපිට ඉන්නේ එක දරුවයි. ඒ දරුවා හොදින් ජීවත් වෙන එකයි අපේ බලාපොරොත්තුව. කමල් මුදලාලි වාගේ කෙනෙක් දුවට ගැලපෙන්නේ නැහැ. ඇයි මොකක්ද අඩුපාඩුව? සල්ලි, යාන වාහන, ඉඩම් කඩම්, දේපල ඒ හැම දෙයක්ම තියෙනවා. මොකක්ද කෙල්ල දෙන එකේ වරද? කමල් ඔයා පිරිමියෙක් විදිහට හිතන්න එක නවත්වන්න. ඔයා තාත්තා කෙනෙක් විදිහට හිතන්න. අඩුම කසාදයක් බඳන්න වයසකද ළමයා ඉන්නේ. තවම අවුරුදු 20ක්වත් නැහැ. එතකොට අර මුදලාලිට වයස කීයද? අවුරුදු 29යි. එතනම 30යි. එතකොට ඔයා හදන්නේ නිකිණිට නාකියෙක්ව බඳන්නද? කමල් ඔයා නිකිණිගේ තාත්තා. පොඩ්ඩක් තාත්තා කෙනෙක් විදියට හිතන්න. ඔයාගේ දුවව කසාදේ කඩු ගාගෙන ගෙදර අඩගහන් එන්න ඕනිද? එහෙම නැත්තම් මේ චාම්ම සරලව තැන්පත්ව ඉන්න කෙල්ල අමු ආපේකට දාන්නද? මොකක්ද කමල් ඔයා පිරිමියෙක්. බලන්න මුදලාලි වාගේ කෙනෙක් ඔයාගේ දුවට ගැලපෙනවද කිල්ලා? නවත්තපන් ඔය කතාව. කෙල්ල දෙන්නේ මුදලාලිට විතරයි. අම්මා සුදුමිනික් ඇයි රත්තරම් නේ අඩලා මොකක්ද? මගේ මැනික උනේ ඔයාලට මාව බරක් නම් අම්මේ දැන්ම මාව ඒ වයසක මනමාලයට දෙන්න. මම කොහොම හරි ජීවත් වෙන්නම්. ඇයි දුවේ මේ? අම්මේ ඔයා ගැණියෙක් වෙලා මගේ අම්මා වීම ගැන දුකයි. ඔයාලට ඕනි සල්ලි, දේපල, ඉඩ කඩම්. හැබැයි කවදාවත් ඔයාලා හිතුවේ නැහැ මම ඒ යන පිරිමියාගේ ළඟ මේ ගෙදර තියෙනවා වාගේම මානසික සතුටක්. ඔයාගෙන් ඔය ලැබෙන ආදරේ වාගේ අම්මෙක් වාගේ ආදරයක් දෙන්න පුළුවන් නැන්දම්ම කෙනෙක්. තාත්තා වාගේ නොවි ඔයිට වඩා යහපත් මහත්තයෙක්. Tamanගේ දුවට අඩුපාඩු පෙන්නලා ජීවිතේ හදනවා වාගේ ඒ විදිහට මාමන්දි කෙනෙක්. Tamanගේ මල්ලිගේ නෝන පිට කෙනෙක් නොකිය Tamanගේම පවුලේ කෙනෙක් විදිහට බලාගන්න. හැමදාම නැතත් එකම දවසක් හරි මාත් එක්ක පන්සල් ගිහිල්ලා පිනක් දහමක් කරගන්න. ඔයාලට මේ දේවල් තේරෙන්නේ නැහැ අම්මේ. ඔයා මුලින් ඔයාගේ අතීතයට යන්න අම්මේ. සීයා තාත්තයි ආච්චි අම්මයි ඔයාව මගේ තාත්තට දෙනකොට මොන දේවල්ද බැලුවේ කියලා? අම්මේ මට සමාවෙන්න අම්මේ. මෙච්චර කාලයක් මම හයියෙන් වචනයක්වත් කතා කරේ නැහැ. හැබැයි අද ඉඳලා මම වෙනස් වෙයි.